ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසු ඖෂධ භාවිත කරන ඖෂධ මාත්‍රාව සහ ඒ පිළිබඳව කරුණු. වෛද්‍ය උපදෙස් පරිදි ඖෂධ භාවිත කරන්න. දෑත් පිරිසිදු කර හොඳින් බෝතලයේ සොලවා ඖෂධ දැමීම කළ යුතුය. කබවැනි අපිරිසිදු ආගන්තුක ද්‍රව්‍යයන් ඇසවටා රැඳී තිබේ නම් පිරිසිදු ගෝස් කැබැල්ලකට සේලයින් දමා පිරිසිදු කිරීම කළ හැකිය. ශල්‍ය කර්මයට පසුදින ඇස් ආවරණය ප්‍රවේශමෙන් ඉවත් කර නියමිත මාත්‍රාව අනුව ඇසට ඖෂධ දමන්න. පළමුවන සතිය සයිමෙක්සින් දිනකට 4 වරක් නොහොත් පැය 6කට වරක් දැමීම සිදු කරන්න. ප්‍රෙඩිසිලෝන් ඇසිටේට් 1% දිනකට 4 වරක් නොහොත් පැය 6කට වරක් බෙහෙත් දැමීම සිදු කරන්න. උදෑසන 8, දහවල් 12, සවස 4, රාත්‍රී 8 මේ වේලාවන්හි ඖෂධ බින්දු දැමීම සිදු කළහොත් ඔබට වඩාත් පහසුය. දෙවන සතිය පෙඩිසිලෝන් ඇසිටේට් 1% දිනකට 3 වරක් නොහොත් පැය 8කට වරක් බෙහෙත් දැමීම සිදු කරන්න. උදෑසන 8, දහවල් 2, රාත්‍රී 8 මේ වේලාවන්හි ඖෂධ බින්දු දැමීම සිදු කළහොත් ඔබට වඩාත් පහසුය. දෙවන සතිය සහ සිව්වන සතිය පෙඩිසිලෝන් ඇසිටේට් 1% දිනකට 2 වරක් නොහොත් පැය 12කට වරක් බෙහෙත් දැමීම සිදු කරන්න. උදෑසන 8, රාත්‍රී 8 මේ වේලාවන්හි ඖෂධ බින්දු දැමීම සිදු කළහොත් ඔබට වඩාත් පහසුය. ශල්‍ය කර්මයට ලක් වූ පුද්ගලයා රාත්‍රී නින්දට ගිය පසු ඈරවා බින්දු දැමීම සිදු නොකරන්න. නැවත බින්දු දැමීම ඊළඟ දිනය සිට ආරම්භ කරන්න. මෙම මාසයක කාලය තුලදී වෛද්‍යතුමිය විසින් ඖෂධ මාත්‍රා වෙනස් කිරීමක් සිදු කළේ නම් වෛද්‍යතුමිය නිර්දේශ කළ පරිදි මාත්‍රාව ඇසට දැමීම සිදු කරන්න. ශල්‍ය කර්මය සිදු කර මාසයකින් පසුව නැවත පෙනීම බලා කණ්ණාඩි ගැනීමට විශේෂඥ වෛද්‍යතුමියට පෙන්වන්න.